හරි අයිබන් පුතේ අද අපි කතා කරන්න යන්නේ ක්විස් පස්වෙනි ක්විස් එක. පස්වෙනි ක්විස් එක තමයි අද අපි කතා කරන්න යන්නේ. බලන්න පේපර් එක තියෙනවා ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ඔයා පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් ඔයා ක්විස් එකේදී ප්‍රශ්න ටිකට උත්තර දෙන්නේ නැති කියලා මම හිතනවා. රයිට් අපි බලමු දැන් මේ වගේ නිවැරදි පිළිතුර ලබා ගන්න කොහොමද සහ මේකේ ඔයා කරන වැරදි තියෙනවද සහ ලේසි ක්‍රම මොනවද හදන්න තියෙන්නේ කියලා. රයිට්. බලන්න පළවෙනි පුතේ කියනවා පතුලේ අරය සෙන්ටිමීටර් 20ක් සහ උස සෙන්ටිමීටර් 100ක් වන සිලින්ඩරාකාර හැඩති බඳුනක පතුලේ ගෝලයක් තිබේ. මෙම බඳුන පිරවීමට අවශ්‍ය ජලය 155.5 ලීටර් අවශ්‍ය නම් ගෝලයේ අරය කුමක්ද කියලා අහනවා. ඊට පස්සේ දීලා තියෙනවා 1 මිලිලීටර් සමානයි ඝන සෙන්ටිමීටර් 1යි සහ පයි සමානයි 3 ලෙස ගන්න කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේ කියන්නේ පුතේ සිලින්ඩරයක් තියෙනවලු. ඔන්න සිලින්ඩරයක් තියෙනවා. මෙයාගේ අරය ඇවිල්ලා 25යි. මෙයාගේ අරය සෙන්ටිමීටර් 25යි. අපි දාගමු r සමානයි 25යි සෙන්ටිමීටර්. ඊට පස්සේ මෙයාගේ උස්ස දීලා තියෙනවා 100යි සෙන්ටිමීටර්. එතකොට මේක ඇතුලේ තියෙනවලු ගෝලයක්. ඔන්න ඔය කියන විදිහේ ගෝලයක් තියෙනවලු මේක ඇතුලේ. රයිට්. ගෝලයක් තියෙනවලු ඔන්න ඔය වගේ ගෝලයක්. එතකොට මේ ගෝලයේ අරය කීයද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. හරි. එහෙනම් අපි ඉස්සලාම් කරන්න ඕන පුතේ මොකද්ද? දැන් ඉස්සලාම් අපි බලන්න ඕනේ දැන් ඊට පස්සේ ආයෙ තව එකක් කියනවා මේකේ මේ බඳුන මේක සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය වෙනවලු ලීටර් 155.5ක් ලීටර් 155.5ක් අවශ්‍ය වෙනවලු මෙයා සම්පූර්ණයෙන්ම පුරවන්න. පැහැදිලිද? එතකොට දැන් අපි බලන්න ඕනේ දැන් මේ ගෝලයේ තියෙනකොට මෙයා පුරවන්න අවශ්‍ය කරන ලීටර් ප්‍රමාණය තමයි මේ දීලා තියෙන්නේ. කියන්නේ ගෝලයේ සහිත විට. ඒක අපි ලියාගමුකෝ. ඒ කියන්නේ ගෝලයේ සහිත විට අවශ්‍ය කරන ජලය තමයි ගෝලයේ සහිත විට අවශ්‍ය ජලය. ඊට පරිමාව කියලා ගමුකෝ. ගෝලයේ සහිත විට පරිමාව මෙයාගේ 155.5 ලීටර්. දැන් අපි බලන්න ඕනේ ගෝලයේ නැතුව ඒ කියන්නේ සම්පූර්ණ සිලින්ඩරයේ පරිමාව කොච්චරක්ද කියලා. එහෙනම් අපි බලමු සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව. අපි දන්නවා සිලින්ඩරයේ පරිමාව හොයන්නේ සමානයි 5r වර්ගය h කියන සූත්‍රයෙන්. එතකොට අපිට මේක දීලා තියෙන පුතේ 5 සමානයි 3 විදිහට ගන්න කියලා. ගුණ කිරීම ඊට පස්සේ r කියන්නේ 25යි. ගුණ කිරීම 25 ගුණ කිරීම h කියන්නේ 100යි. එතකොට මෙතන එනවා අපිට 75 ගුණ කිරීම 25. හරි 74 මෙයාගේ නම් පුතේ 1875 වැඩි කිරීම 100යි. එතකොට අපිට එනවා මෙයාගේ 1,87,500යි ඝන සෙන්ටිමීටර්. 1,87,500ක් එනවා ඝන සෙන්ටිමීටර් මෙයාගේ සම්පූර්ණ පරිමාව. ඒ කියන්නේ මේ සිලින්ඩරයේ පරිමාව වෙනවා ඔන්න ඔය ප්‍රමාණය. හරි. සිලින්ඩර් පරිමාව අපිට එනවා ඝන සෙන්ටිමීටර් 1,87,500. ඒකට පුතේ ගෝලයේ සහිත විට දැන් මෙතන තියෙන්නේ 155.5 ලීටර්නේ. එහෙනම් අපි මෙයාව මිලිලීටර් කරගත්තොත් එහෙනම් අපිට එනවා 1,55,500යි මිලිලීටර්. ඒ කියන්නේ මිලිලීටර් 1,55,500 කියන්නේ පුතේ අපිට දීලා තියෙනවා මිලිලීටර් එකක් සමාන වෙනවලු ඝන සෙන්ටිමීටර් එකකට. ඝන සෙන්ටිමීටර් එකකට සමාන වෙනවා. එහෙනම් මෙතන අගේ එනවා පුතේ අපිට 1,55,500යි ඝන සෙන්ටිමීටර් කියලා. හරි. රයිට්. දැන් එතකොට ඔන්න ගෝලයේ සහිත පරිමාව සහ සිලින්ඩරයේ පරිමාව අපි හොයාගත්තා. එහෙනම් දැන් අපි බලන්න ඕනේ ගෝලයේ පරිමාව කොච්චරක්ද කියලා. එතකොට ගෝලයේ පරිමාව හොයන්න පුතේ අපි මොකද කරන්නේ? ගෝලයේ පරිමාව සමානයි. අපි මොකද කරන්නේ? සිලින්ඩරයේ පරිමාවෙන් මෙන්න මේ පරිමාව අඩු කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් 1,87,500න් අඩු කරන්න 1,55,500ක්. රයිට්. ඔක සුළු කරපුවම අඩු කරපුවම අපිට පිළිතුර එනවා 1,87,500න් 750යි අඩු කිරීම 1,55,000යි. ඉතින් අපිට එනවා එතකොට පුතේ 32000ක්. මෙයාගේ පරිමාව ගෝලයේ පරිමාව අපිට එනවා 32000ක් එනවා ඝන සෙන්ටිමීටර්. ඒතකොට සම්පූර්ණ මෙයාගේ ගෝලයේ පරිමාව වුණ දැන් අපිට ඝන සෙන්ටිමීටර් 32000යි කියන. හරි. රයිට්. දැන් අපි කරන්න ඕනේ ඝන සෙන්ටිමීටර් 32000ක් ආව දැන් අපිට අපි මේකේ මොකද කරන්න ඕනේ දැන් බලන්න ඕනේ මෙයාගේ අරය කීයද කියලා.
දැන් අපෙන් අහන්නේ ගෝලයේ අරේනේ. ගෝලයේ අරේ තමයි අහන්නේ. දැන් අපි අරේ හොයාගන්න නම් අපි දන්නවා ගෝලයේ අපිට පුළුවන් පරිමාව ගන්න. ගෝලයේ පරිමාව හොයන සූත්‍රයක් තියෙනවා. පුතේ මොකද්ද? V සමානයි 4 බෙදීම 3යි pi r ඝනය. 4 බෙදීම 3යි pi r ඝනය. ගෝලයේ පරිමාව හොයන සූත්‍රය. එතකොට අපි මොකද කරන්නේ? දැන් අපි දන්නවා ගෝලයේ පරිමාව කීයද? 32000යි. ඊට පස්සේ 4 බෙදීම 3 pi කියන්නේ 3යි r ඝනය. අපි දන්නේ නැහැ. දැන් r අපි දන්නේ නැහැ. r තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට මෙතන සුළු වෙනවා. මෙතන බෙදෙනවා. මෙතන ඉතුරු වෙනවා 8000යි සමානයි r ඝනය. හරි. එතකොට අපිට එනවා r ඝනය සමාන 8000යි. r ඝනය සමානයි 8000ක් කියලා එනවා. දැන් අපි බලන්න ඕනේ මෙයාගේ ඝන මූලය කීයද කියලා. එතකොට මම ලියා ගන්නවා මේක මෙහෙම r සමානයි 8 වැඩි කිරීම 1000 කියලා ලියා ගන්නවා. 8 වැඩි කිරීම 1000 ඝන මූලය. එතකොට අපි දන්නවා 8 ඝන මූලය සමානයි r සමානයි 2යි 10 ඝන මූලය ගුණ කිරීම 1000යි. එතකොට අපිට එනවා r වලට අගයක් r සමානයි 20යි සෙන්ටිමීටර් කියලා. එතකොට ඔන්න එනවා අපිට අගයක් r සමානයි 20යි සෙන්ටිමීටර්. එතකොට ඔන්න ඔය පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේකේ තියෙනවා පිළිතුර පළවෙනි එක 20යි සෙන්ටිමීටර්. ඕක තමයි උදේ හදන විදිහ. right. දැන් මේක මෙහෙම හදන්න ඕනෙත් නෑ. මෙච්චර දෙයක් කරන්න දෙයක් නෑ. මේ මං පෙන්නුවේ මේක හදන පිළිවෙල. හැබැයි මේක දැක්ක ගමන් ඔයාට පේන්න ඕනේ පුතේ මේකේ දීලා තියෙන පිළිතුරු ටිකත් එක්ක බලන්න හොඳට. මේකේ දීලා තියෙන පුතේ පතුලේ අරය සෙන්ටිමීටර් 25යිනේ. පතුලේ අරය සෙන්ටිමීටර් 25යි. එහෙනම් මේක ඇතුළට දාන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම සෙන්ටිමීටර් 25ට වඩා අඩු අරයක් සහිත ගෝලයක්. පැහැදිලිද මේ කතාව? ඒ කියන්නේ දැන් මේ සිලින්ඩරයේ අරය සෙන්ටිමීටර් 25යි නම් සිලින්ඩරයේ අරය සෙන්ටිමීටර් 25 නම් මේ ඇතුළට දාන්න ඕන ගෝලය අනිවාර්යෙන් 25ට වඩා අඩු වෙන්න එපා අරය. ඒකල අපිට බලන්න මේ පිළිතුරු වල දිහා බලපුවමත් අපිට ගන්න පුළුවන් පුතේ 25ට වඩා අඩු අරයන් තියෙන එකම එක පිළිතුරයි. ඒ කියන්නේ මෙච්චර මේ හදන්න දෙයක්ුත් නැහැ. ඔය හරිය අවබෝධයෙන් බැලුවා නම් ගාන දිහා කෙලින්ම අපිට උත්තරේ ගන්න පුළුවන් සෙන්ටිමීටර් 20යි කියලා. මොකද අනිත් පිළිතුරු සියල්ලම තියෙන්නේ 25ට වඩා වැඩි ඒවා. හරි 40 80 160 320. ඒ කියන්නේ කීයටවත් පුතේ දැන් මේ සිලින්ඩරයේ අරය 25ක් වෙනවා නම් ඒකට 40ක් අරය සහිත ගෝලයක් දාන්න බෑනේ. අනිවාර්යෙන් මෙයා මේට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට දැන් මේක තමයි හදන ක්‍රමය. හැබැයි ඔයා මේක හරි අවබෝධයෙන් බැලුවා නම් අවධානයෙන් මේක හිටියානම් ප්‍රශ්නේ හරියට කියවලා තේරුම් ගත්තා නම් පිළිතුරු දිහා බැලුවා. මම කියනවා නිතරම පිළිතුරු ප්‍රශ්නේ කියවලා පිළිතුරු දීලා තියෙන ක්‍රමය බලන්න. කොහොමද අහලා තියෙන්නේ කියලා මෙයා. MCQ එකද වැදගත් වෙන්නේ ඒක තමයි. එහෙම කියවුවනම් ඔයාලට එකපාරට මේක අහු වෙනවා. එතකොට ඔයාලා මෙච්චර දේවල් හදන්න විදිහක් නැහැ. කෙලින්ම පිළිතුරු මේක විදිහට ගන්න පුළුවන්. හරි බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නය. රූපයේ දැක්වෙන පරිදි කාර්යයක සුක්කානම් මත රථය පදවන්නාගේ දෙයත් මගින් නිව්ටන් 10 බැගින් වන සමාන සහ ප්‍රතිවිරුද්ධ බල යොදනු ලබයි. සුක්කානමේ පරිධිය 1.2 මීටර් වේ නම් සුක්කානම් මත යොදනු ලබන ගූර්ණය කුමක්ද කියලා අහනවා. හරි. දැන් මේකෙදිත් එහෙමයි. දැන් මෙතනද කියන්න පුතේ මේක බල යුග්මයක ගූර්ණයක්. මේකෙදි දීලා තියෙනවා අපිට සුක්කානමක් තියෙනවා මෙන්න මෙහෙම. මෙයාගේ බල විදිහට දීලා තියෙනවා. මෙතනින් නිව්ටන් 10යි. මෙතනින් නිව්ටන් 10යි. අපි දන්න මේ වගේ වෙලාවල් වලදී අපි ගන්නේ බලය ගුණ කිරීම බල දෙක අතර ලම්බ දුර. එතකොට දැන් මේකේ අගයක් දීලා තියෙනවා 1.2 මීටර් කියලා. ඔන්න දැන් සමහර ළමයි මොකද කරන්නේ දැක්ක ගමන් හරි කියවන්නෙත් නෑ. මේකෙන් මේක ගුණ කරලා බලනවා. එතකොට පිළිතුර වැරදීනේ. මේ දීලා තියෙන මොකද පුතේ? මෙන්න මෙයාගේ පරිධිය මේ. 1.2 මීටර කියන්නේ මේ සුක්කානමේ පරිධිය දීලා තියෙනවා. හරි. දැන් අපෙන් අහන්නේ මෙයාගේ බල ගූර්ණය කොච්චරද කියලා බල ගූර්ණය හොයාගන්න නම් අපි මෙන්න මේ විස්කම්භය හොයාගන්නවා. හරි. මෙයාගේ විස්කම්භය අපි හොයාගන්න ඕනේ. ඒතකොට විස්කම්භය හොයන්න අපි දන්නවා P සමානයි 2πr ගන්න පුළුවන් අරය ඇසුරෙන්. එහෙම නැත්නම් අපිට පුළුවන් P සමානයි 5d වලින්. ඒ කියන්නේ විස්කම්භය ආශ්‍රයෙන් පරිදි හොයන්න 5d කියන සූත්‍රය භාවිත කරන්න පුළුවන්. අපි එතන මෙතනදී අපිට කෙලින්ම d ලබා ගන්න ඕන හින්දා මේ සූත්‍රය භාවිත කරමු. එතකොට අපි දන්නවා P කියන්නේ P සමානයි 5d ගත්තම P වල අගය කියන්නේ 1.2යි. 1.2යි 5 වලට මේකේ අගයක් දීලා තියෙනවා 5 සමානයි 3යි. D. එතකොට මොකද කරන්නේ? D සමානයි 1.2 බෙදීම 3. පැහැදිලිද? D සමාන 1.2 බෙදීම 3. එතකොට අපිට එනවා 12 ගත්තොත් 30යි සමානයි 0.0
12ට 3 4. එතකොට එනවා අපිට 0.4යි මීටර්. එතකොට අපිට එනවා d සමානයි 0.4යි මීටර් කියලා අගයක් එනවා. ඒක ඒ ආවේ මොකද්ද අපිට d. ඒ කියන්නේ මෙන්න මෙයා තමයි ආවේ. ඔන්න දැන් d වල අගය ආව 0.4යි කියලා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? බල යුග්මයක ගූර්ණය හොයන්න. අපි දන්නවා අපේ කෙලින්ම දැම්ම හැකි ρ සමානයි fd වලටම දැන් අපෙන් අහන්නේ ගූර්ණයනේ. ඒතකොට f වල අගය අපි දන්නේ නැහැ. බල ගූර්ණය අපි හොයා ගන්න ඕනේ. මෙතන f වල අගය අපි දන්නවා. f වල අපිට දීලා තියෙනවා නිව්ටන් 10ක් කියලා. 10යි නිව්ටන් අපි ගුණ කරන්න ඕන 0.4. ඒ කියන්නේ d කියන්නේ බල දෙක අතර ලම්බ දුර. එහෙම නැත්නම් සුක්කාණමේ එළිම විස්කම්භය. එතකොට අපිට ටෝ වෙනවා 4යි නිව්ටන් කියලා. 4යි නිව්ටන් කියලා එනවා. සමහර ළමයෙක් කියනවා අර ඉස්සෙල්ලා මං කිව්වා වගේ පුතේ දැන් ඔයාලට වැරදිලා ඔයා මේක දැක්ක ගමන් 1.2 ගුණ කිරීම මේකට දැම්මනම් බලන්නකො උත්තරේ එන්නේ නැද්ද කියලා. ඒන උත්තරෙත් මේකේ තියෙනවා. ටෝ සමානයි fd කියලා දානවා ඔයා. එතකොට අපි ගන්නවා f විදිහට 10 ගන්නවා කලබලයට මෙන්න මේ පරිධියේ දිග ගන්නවා d කියලා හිතන 1.2 කියලා. එතකොට බලන්නකො එනවා අපිට 12යි නිව්ටන් මීටර්. බලන්න මේ පිළිතුරත් මේකේ තියෙනවා. ඒකෙත් තියෙනවා පිළිතුර තුන්වෙනි එක 12යි නිව්ටන් මීටර් කියන එකක් තියෙනවා. පැහැදිලිද? ඒ හින්දා කලබල වෙන්න එපා. හරියට ප්‍රශ්න කියවන්න ගොඩක් ළමයි දන්නවා, හදන විදිහ දන්නවා. හැබැයි අවබෝධයෙන් මේක කියවන්නේ නැති නිසා, මේකේ අවධානය නැති නිසා හරියට පිළිතුර ගන්න බැරි වෙන අවස්ථා ගොඩක් තියෙනවා. හරි අනිවාර්යෙන් බලන්න දැන් හැම ප්‍රශ්නෙකම ඔයාට වැරදිලා එන උත්තරෙත් මේකේ තියෙනවා. ඔයාට වර්ධින පොයින්ට් එක මොකද්ද? ඒකත් අනිවාර්යෙන්ම උත්තර ගොඩේ තියෙනවා. ඒ හින්දා ඒ සිද්ධ වෙන්න පුළුවන් වැරදි ටික. දැන් මම මේකේ හයිලයිට් කරන්න ඔයාලට සිද්ධ වෙන්න පුළුවන් වැරදි මොනවද කියලා. සාමාන්‍යයෙන් බහුතරයක් ගත්තම මේ හැමෝම මේ වැරද්ද කරනවා කියලා නෙවෙයි කියන්නේ. බහුතරයක් ගත්තම පුතේ මෙන්න මේ වැරදි කීපය කරනවා. කොමන් වැරදි ටිකක් MCQ වල කරන කොමන් වැරදි ටික තමයි මේකේ කියන්නේ. ඒකට ඔයා දැනගන්න ඕනේ මේ වැරදි ඔයාගේ අතිනුත් අනිවාර්යෙන් එකපාරක් හරි වෙලා තියෙනවා බොහෝ දුරට. එතකොට නිතරම ඔයා කොච්චර තීරය දැනගත්තත් මේ වෙන්න පුළුවන් වැරදි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ ගානක් දැක්කම මේ ටයිප් එකේ ගානක් ආපුවාම වෙන්න පුළුවන් වැරදි ටික මොනවද කියලා ඔයා හරියට දැනන් ඉන්න ඕනේ. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ. ඊළඟ එක දීලා තියෙනවා රූපයේ දැක්වෙන පරිදි O සහ අරය 50 සෙන්ටිමීටර් වන වෘත්තාකාර පිට්ටනියක කොඩි කණු 4ක් සවිකොට ඇත. යාබද කොඩි කණු දෙකක් අතර කෙටිම දුර කොපමණද කියලා අහනවා. රයිට්. ඔන්න තියෙනවා පිට්ටනියක්. මේ පිට්ටනිය මෙන්න මෙහෙම ඉඳලා තියෙන මෙයාලා මෙන්න මේ තැන් වල හයි කරලා තියෙනවා පුතේ කොඩි කණු. හරි. ඔන්න ඔය කොඩි කණු ওই විදිහට හයි කරලා තියෙනවලු. එතකොට මේ මැද O කියලා දීලා තියෙනවා. මේ අරය දීලා තියෙනවා 50 මීටර්. අරය 50 මීටර් කියලා දීලා තියෙනවා. හරි. එතකොට මේකේ අහන්නේ මෙන්න මේ කොඩි කණු අතර දුර. යාබද කොඩි කණු දෙකක් අතර දුර කියන්නේ මෙන්න මේකනේ. මේක මේ ලකුණු කරලා තියෙන්නේ යාලා. යාබද කොඩි කණු දෙකක් අතර තියෙන අවම දුර කෙටිම දුර තමයි අහන්නේ. ඒතකොට කෙටිම දුර කියන්නේ පුතේ මෙන්න මේක. දැන් ඔයාලට පේනවද මෙතන තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඔන්න මම කලින් කියලා දීපු එක අවස්ථාව එක පොයින්ට් එකක් ඔන්න දැන් ආයේ ඇවිල්ලා තියෙනවා පේපර් එකට. මම කිව්වා මෙතන මෙන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තා. අපි කතා කරා කලින් ප්‍රශ්නෙකත් මේක පුතේ මොකද්ද? මෙයා 50යි. ඒ කියන්නේ මෙයත් 50යි, මෙයත් 50යි. එහෙනම් මෙයා මොකද්ද? සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. දැන් කතා දෙකක් නෑනේ පුතේ සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් මෙයත් 50යි නම් මෙයත් 50යි නම් කර්ණයේ දිග 50යි මුල 2යි. මේ දන්න ඔය ක්‍රමයේ දන්න එක්කෙනෙක් නම් මේ සම්බන්ධතාවයේ සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක මේ පාද අතර තියෙන මේ සම්බන්ධතාව දන්න කෙනෙක්ට නම් මේ පයිතගොරස් ත්‍රික මතක කෙනෙක්ට නම් කෙලින්ම ගැටලුවක් නැහැ මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගාන හදන්න දෙයක් නැහැ. දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. ඔය හරි විදිහට හදනවා නම් පුතේ අපිට තියෙන්නේ කෙලින්ම අපි ගමු කාරණය x කියලා ගමුකෝ. සමානයි x වර්ග සමානයි 50යි වර්ගය දන්න 50යි වර්ගය. සමානයි x වර්ග 50යි වර්ගය කියන්නේ 2500 ධන 2500. එතකොට අපිට එනවා 5000 වර්ගමූලය x සමානයි. x සමානයි 5000 මම ලියා ගන්නවා 2500 වැඩි කිරීම 2 කියලා. වර්ගමූල. එතකොට x සමානයි 2500 වර්ගමූලය 50 50යි මූල 2. ඔන්න ආවා. පයිතගොරස් දාපුවා. දැන් පයිතගොරස් දාන දෙයක් තිබ්බද මේකේ? ඔයා මේ සම්බන්ධතාවය දන්නවනම් මේ දැකපු ගමන් හොයාගන්න පුළුවන්. මේ දුරනේ අහන්නේ. කොඩි කණු දෙකක් අතර අවම දුර මෙන්න 50යි මූල 2යි මීටර. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. ඊළඟ පුතේ 4 වෙනි එක බලන්න. ඝනකයක් සහ සමචතුරස්‍රාකාර පාදමක් සහිත ඍජු පිරමීඩයක් සම්බන්ධ කිරීමෙන් තනන ලද
සංයුක්ත වස්තුවක් රූපයේ දැක්වේ. එම වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය කොපමණද කියලා අහනවා. හරි. දැන් මෙතන දීලා තියෙනවා යට තියෙනවා සමචතුරස්‍රාකාර පාදමක් තියෙන ඝනකයක්. ඒක උඩින් තියෙනවා පිරමීඩයක්. එතකොට මේකේ පෘෂ්ඨ වර්ගඵලය තමයි අහන්න පුතේ. අපි ඒතකොට පහළ කොටසේ ඝනකයේ මුහුණක් තියෙනවා 5ක්. 1 2 3 4යි 5යි. ඔව් වටේට 4ක් තියෙනවා. අඩියේ මුහුණතයි 5යි. එතකොට අපිට මුළු වර්ගඵලය ගන්න නම් මුළු වර්ගඵලය සමානයි ඝනකයේ මුහුණත් තියෙනවා අපිට පැත්තක දිග දීලා තියෙනවා මේකේ ඝනකයේ සමචතුරස්‍රාකාර ඝනකයේ පැත්තක දිග 6යි. ඒ කියන්නේ 6 ගුණ කිරීම 6නේ. සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය. ඒ වගේ මුහුණක් තියෙනවා පුතේ 5ක්. ඒකට එකතු වෙන්න ඕනේ දෙකෙන් එකයි AH වැඩි කිරීම 4ක්. ඒ කියන්නේ පුතේ ත්‍රිකෝණාකාර මුහුණක් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් අපිට ගැටලුවක් නැහැ. මෙතන නම් 6 වරක් 36යි 36 වරක් 5 180. එතකොට අපි මොකද කරන්නේ? මෙතනදී ත්‍රිකෝණය දීලා තියෙනවා මෙන්න මේ ආකාරයේ ත්‍රිකෝණයක්. හරි. ඔහොම ත්‍රිකෝණයක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ පාදේ 5යි එකේ මෙන්න මේක ඒ කියන්නේ මේ පිරමීඩයේ ඇල උස 5යි කියන්නේ ත්‍රිකෝණාකාර මුහුණතක මේ පාදයේ දිග 5ක් වෙනවා. එතකොට මේ පාදයට කීයද පුතේ? 5යිනේ. එහෙනම් මේක සමද්විපාද ත්‍රිකෝණයක්. අපි දන්නවා සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයේ සිට ඉදිරි පාදයට අපි ලම්බ ගණී නිර්මාණය කරොත් එහෙම මේ ඉදිරි පාදය සමච්ඡේදනය වෙනවා. එතකොට පුතේ මෙයා 5යි මේ සම්පූර්ණ පාදය. අපි දන්නවා මේ සමචතුරස්‍රාකාර කොටසේ මේ පාදයනේ. මේක 6යිනේ. 6 නම් මේක පාදයක් වෙනවා 3ක් විදියට. එතකොට අපි නිර්මාණය කරගන්න පුළුවන් මෙන්න මේ වගේ 5යි 3යි වෙන ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මේ බලන්න 3 5 දැක්ක ගමන් ඔයාලට පයිතගොරස් ත්‍රිකය මතක් වෙන්න ඕනේ. 3 4 5 කියලා පයිතගොරස් ත්‍රික තියෙනවා. ත්‍රිකයක් තියෙනවා. එහෙනම් කෙලින්ම 3යි 5යි තියෙනවා නම් මෙතන අගේ කීයද? 4 විදිහට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට පයිතගොරස් දාලා ඉවරලා මේක හදා ගන්නත් පුළුවන්. ඒක දැන් ඔයාලා කරගන්න විදිහ දන්නවනේ. මම මේ කියන්නේ පයිතගොරස් ත්‍රික ටික. මම පයිතගොරස් ටික කියනවා මතක තියෙන්න ඕනේ. එතකොට ඒක හදලා තමයි ඔයාගේ දැන් 3යි 5යි දැක්කම ඊටු එක 4 කියන එක ඔළුවට එන්න ඕන නිකම්. හරි. එතකොට අපිට පුළුවන් මේක දැන් දාලා අපි දැන් දන්න උස. එතකොට අපිට මේ විදිහට සුළු කරගන්න පුළුවන්. මෙතන සමීකරණය සුළු වෙනවා 2යි. එතකොට AH 2යි. එතකොට අපිට පුළුවන් සමාන 180 ධන ආධාරකයේ පුතේ අපිට එනවා එතකොට මෙන්න මේ සම්පූර්ණ එක ආධාරකය මේ ලොකු ත්‍රිකෝණය තමයි අපි දැන් බලන්න ඕනේ 6යි 6 ගුණ කිරීම h වෙනවා 4 ගුණ කිරීම 2යි. එතකොට සමාන 180 ධන 24යි 24 2 48යි. එතකොට අපිට එනවා සමානයි 8යි 2යි 228යි වර්ග සෙන්ටිමීටර එනවා සම්පූර්ණම වර්ගඵලය. මෙයාගේ සම්පූර්ණ වර්ගඵලය 228යි වර්ග සෙන්ටිමීටර එනවා. ඒතර අපිට ගන්න වෙන්නේ මේකේ තුන්වෙනි පිළිතුර. නිවැරදි එක විදිහට. හරි. ඊළඟ බලන්න පස්වෙනි ප්‍රශ්නය. කේන්ද්‍රික ඛණ්ඩයක අරයත් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයත් දෙගුණ කළ විට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොපමණ ගුණයකින් වැඩි වේද? රයිට්. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩයක් දැන් මේ කතන්දරේ බලන්නකෝ. දැන් මේකත් හදන්න විවිධාකාර ක්‍රම කීපයක්ම තියෙනවා. දැන් අපි මෙතන try කරන්න පුතේ මම දන්නවා ඔයාලා ඒ හදන ක්‍රම දන්නවා. හැබැයි අපි බලන්න ඕනේ මේ MCQ එකේදී ලේසිම ක්‍රමය මොකක්ද? සහ පහසුවෙන් සුළු කරගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා තමයි අපි දැනගන්නවා. අපි හොයාගන්න ඕනේ ඒක right. මේකෙදි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා පුතේ. ඒකේ අරය සහ කේන්ද්‍ර කෝණය දෙගුණයක් කරපුවාම වර්ගඵලය කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියලා තමයි අහන්නේ. right. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩයක් මම ගන්නවා. මෙයාගේ අරය මම ගන්නවා R කියලා. ඒ කියන්නේ මේක සංකේත ඇසුරෙන් හදන එක තමයි ලේසිම දේ. හැබැයි මේකට අගයන් දාලා සුළු කරගෙන යන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ වැඩේ කරදරයි. ඒ කියන්නේ දැන් මෙතන අපි දන්නවා කේන්ද්‍ර කෝණය θ කියලානේ අපි ගන්නෙ. අරය R ඔන්න තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. දැන් මෙයාගේ මේ අගයන් වැඩි කරනවා අපි. කී ගුණකින් වැඩි කරනවද? වෙනම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒකෙදි මේක අපි දෙගුණකින් වැඩි කරනවා. ඒ කියන්නේ මේ අරය 2යි R වෙනවා. θ 2යි θ වෙනවා. හරි. දැන් මේකට ඕන නම් ඔයාලට මොකක් හරි අගයක් දාලා මේක සුළු කරගෙන යන්නත් පුළුවන්. 30යි දන්න එක 7 කොහොම දාලා මෙතන 14යි 60යි දාලා සුළු කරගෙන යන්න පුළුවන්. සුළු කිරීම වැඩි වෙනවා කියන්නේ ගාන හදන්න යන කාලය වැඩි වෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි දැන් මේ try කරන්න පුතේ අඩු කාලයකින් හරිය නිවැරදි පිළිතුර ගන්නනේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ සංකේත ඇසුරෙම සුළු කරගන්න තියෙන ක්‍රම මොනවද කියලා. එතකොට අපි දන්නවා පුතේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵල හොයන්න අපි කලින් කතා කරලා කලින් වීඩියෝ එකකදත් සූත්‍ර දෙකක් තියෙනවා. ඒ කියන්නේ කේන්ද්‍ර කෝණය අංශක වලින් දීලා තියෙනවා නම් පුතේ අපිට පුළුවන් θ බෙදීම 360 වැඩි කිරීම πr වර්ගය කියන සූත්‍රය ගන්න. ඊට පස්සේ කේන්ද්‍ර කෝණය රේඩියන් වලින් දීලා තියෙනවා නම් අපිට පුළුවන් පුතේ භාගයයි
r වර්ගයේ θ කියන සූත්‍රය ගන්න. හරි. එතකොට මේ සූත්‍ර දෙකෙන් ඕනම එකකින් අපිට හදාන්න පුළුවන් මේ වැඩි. එතකොට මේකෙදි මට පේන විදිහට මේ සූත්‍ර දෙක ගත්තාම මේ රේඩියන් අගයෙන් දිග. ඒ කියන්නේ θ වලට අගය දීලා නැහැ නේ කිසිම අගයක්. θ කියන එක දැන් θ විදිහට විතරයි තියෙන්නේ. එතකොට අපිට මේ සූත්‍ර දෙකෙන් ඕන එකක් මේකට දාලා සුළු කරන්න පුළුවන්. එතකොට පුතේ අපි මොකද කරන්නේ? මේකෙන් මට පේන විදිහට පහසුම සූත්‍රය තමයි මේ a සමානයි භාගයයි r වර්ගයේ θ. සුළු කරගන්න ලේසිම සූත්‍රය. මම එහෙනම් මොකද කරන්නේ? මම මේක නම් කරනවා a1 කියලා. මේක නම් කරනවා මම a2. එතකොට මෙයාගේ වර්ගඵලය සහ මෙයාගේ වර්ගඵලය අපි මේ සූත්‍රය දාලා හදාගමු. බලමු එතකොට a1 සමානයි 2න් 1යි r වර්ගයේ θ. හරිනේ. මේකනේ. දැන් මේ කතන්දරේමනේ මෙතන තියෙන්නේ. මේකට අනවශ්‍ය දෙයක් දාන්න දේවල් අපිට නැහැ. හරිම සරලයි. ඒ කියන්නේ මේ සූත්‍රේම දෙගුණකින් වැඩි කරලා තියෙන්නේ. මේ සූත්‍රයට එන මේ සාධක ටික දෙගුණකින් වැඩි කරලා තමයි ඊළඟට තියෙන්නේ. ඒකට මේකේ ආය දාන දෙයක් නැහැ. මේක තමයි වර්ගඵලය. මෙන්න මේ පළවෙනි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එහෙනම් අපි දෙවෙනි කේන්ද්‍රික ඛණ්ඩයේදී මොකද වෙන්නේ? මේක දාලා බලමු. a1 a2 සමානයි 2න් 1යි r වර්ගය θ නේ. දැන් මෙතනදී වෙනස් වෙනවා. 2න් 1 දානවා. එතකොට r වර්ගය වෙන මොනව වෙනවද පුතේ? 2යි r වර්ගය වෙනවා. 2යි r වර්ගය 2යි θ වෙනවා. පැහැදිලිද කතාව? right. එතකොට අපිට එනවා මෙතන සමානයි 2න් 1යි 4යි r වර්ගය වැඩි කිරීම 2යි θ. හරිනේ. එතකොට එනවා 4 2 8යි සමානයි 2න් 1යි 8යි r වර්ගය θ. 8යි r වර්ගය θ කියලා එනවා. දැන් සුළු වෙනවා මෙතන. අපිට ඒතර අවසාන මෙයාගේ වර්ගඵලය එනවා 4යි r වර්ගය θ. එතකොට මෙයාගේ වර්ගඵලය අපිට ආව 4යි r වර්ගය θ. මෙයාගේ කීයද එතකොට? භාගයයි r වර්ගය θම තමයි. එතකොට පුතේ අපි මෙතන බලන්න ඕනේ ඊට පස්සේ තිබුණ කේන්ද්‍රික ඛණ්ඩයේ තිබුණ වර්ගවලට වඩා මෙයා කොච්චර ප්‍රමාණකින් වැඩි වෙලා තියෙනවද කියලා. right. එහෙනම් අපි ලියාගමු වැඩි වූ ප්‍රමාණය. වැඩි වූ ප්‍රමාණය අපි බලන්න පුළුවන් අපිට. දැන් මෙතනදී වෙන්නේ පුතේ තිබ්බ ප්‍රමාණයට වඩා කොච්චර අනුපාතයක් වැඩි වෙලාද කියලා. නිකන් තිබ්බ ප්‍රමාණයට වඩා කොච්චර ප්‍රමාණයක් වැඩි වෙලාද. එහෙනම් අපි ලියාගමු මේක පුතේ a2. ඒ කියන්නේ a2 බෙදීම a1 විදිහට. ඒ කියන්නේ මෙයාගේ කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද කියලා තමයි අපි බලන්නේ. එතකොට a2 වලට අපිට ගන්න පුළුවන් පුතේ මෙතන 4යි r වර්ගය θ. 4යි r වර්ගය θ. a1 ගේනවා එතකොට භාගයයි r වර්ගය θ. හරිනේ. ඔන්න දැන් ආවා. දැන් අපි බලන්න යන්නේ සුළු කරලා කොච්චර ප්‍රමාණයකින් මෙයා වැඩි වෙලා තියෙනවද කියලා. ඉතින් බලන්න r වර්ගය θ ට r වර්ගය θ සුළු වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් 4 මෙයා උඩට ගේනවා. එතකොට 2 බෙදීම විදිහට එනවා. එතකොට අපිට පුළුවන් 4ක් 2 8යි. ඒ කියන්නේ මෙයාගේ ප්‍රමාණය කොච්චරකින් මෙයාගේ වර්ගඵලය වැඩි වෙලාද? 8 ගුණයකින් මෙයාගේ වර්ගඵලය වැඩි වෙලා තියෙනවා. right. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රශ්න ටික සාකච්ඡා වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔයා නොදන්න දෙයක් හරි මොනවා හරි අමතර දෙයක් මේකෙන් ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. දැන් ඔයා මේක හදන ක්‍රම ඔයා දන්නා වෙන්න පුළුවන්. හැබැයි පුතේ මෙතනදී හරි වෙලාවට ඒ කියන්නේ අදාළ ප්‍රශ්නේදී මොන සූත්‍රයද අපි දාගන්නේ? මොන සූත්‍රයද අපිට පහසු වෙන්නේ හදන්න? ඒ කියන්නේ MCQ එකක්නේ. නිතරම හිතන්න ඕනේ MCQ කියන්නේ ටයිම් එකත් එක්ක තියෙන්නේ. සෑහෙන ටයිම් එකත් එක්ක ලොකුවටම යනවා. දැන් රචනා වලට ටයිම් බලපානවා. හැබැයි MCQ එකක ටයිම් එක කෙනක ඉතාලම හොඳටම අපි මැනේජ් කරගන්න ඕනේ. ඒක තමයි අපිට වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒතර ඔයා අතින් වෙන වැරදි. දැන් මේකෙදි අපි හයිලයිට් කරන්නේ නිතරම ඔයා අතින් වෙන්න පුළුවන් වැරදි සහ අඩුපාඩු. ඒ කියන්නේ ඔයාට පේන්නේ නැති දේවල්. හරි. ඔයාගේ අවබෝධයක් නැතිකම නිසා, ඔයාගේ අවධානය නැතිකම නිසා මිස් වෙන්න පුළුවන් පොයින්ට් මොනවද? ඒක තමයි මේකෙදි කරන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් නෙවෙයි. දැන් එහෙම සාකච්ඡා කරන ක්‍රම ඕන තරම් තියෙනවනේ. එහෙම පේපර් ඩිස්කෂන් ඕන තරම් තියෙනවා. හැබැයි පුතේ ඔයාලට වෙන්න පුළුවන් වැරදි මොනවද කියලා පෙන්නලා ඒ වෙන වැරදි ප්‍රමාණය අඩු කිරීම තමයි මේ ක්විස් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනිම හේතුව වෙන්නේ. එතකොට ඔයා මේක සාමාන්‍ය වෙන පේපර් ඩිස්කෂන් එකක් විදිහට දැකලා මේක බලන්න එපා. ඒ කියන්නේ ඔයාට මම මුලින් කාලය දෙන්නෙත් ඔයා ඒ ටයිමින් වලට පුරුදු වෙන්න ඕන නිසා ලියන්න පුරුදුෙන් තමයි මේ වීඩියෝ එකේ මුල් ටයිම් එක දීලා තියෙන්නේ. ඉතින් ඔයා ඒක නිවැරදිව ඒ ටයිම් එකේ try කරලා තමයි ඩිස්කෂන් එකට එන්න ඕනේ. සාමාන්‍ය පේපර් ඩිස්කෂන් එකක් නෙවෙයි. ඔයාට ඕනේ පාස් පේපර් ඩිස්කෂන් එකක් නම් මේ ක්විස් ප්‍රෝග්‍රෑම් එක හරියන්නේ නැහැ. අපි බලන්නේ ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. කියන්නේ ඔයාට මේ පේපර් එක ඇතුලේ වෙන්න පුළුවන් අඩුපාඩු මොනවද කියන එක බලලා ඒ වෙන්න පුළුවන් තැන් ටික පෙන්නලා ඒක හදාගන්න එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ මූලික අරමුණ වෙන්නේ. නිසා ඔයා සාමාන්‍යයෙන් මේ වෙන පේපර් ඩිස්කෂන් එකක් දිහා බලන විදිහට මේ වීඩියෝ එක දිහා බලන්න එපා. හරි? එහෙම වුණොත් ඔයාට මේ වැඩේ බෝරින් වෙනවා. ඒ නිසා ඔයා try කරන්න. ඔයා හදපු ගණන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගණන් වල තියෙන වැරදෙන්න පුළුවන් මොනවද පොයින්ට් මොනවද කියලා ඔයා දන්නේ නැහැනේ.
අන්න ඒ ටික දැනගන්න එක තමයි මේ පේපර් ඩිස්කෂන් එකේ තියෙන ප්‍රධානම අරමුණ වෙන්නේ. රයිට්. එහෙනම් මේ අදට ක්විස් එක අවසానයි. අපි ඊළඟ ක්විස් එකෙන් නැවතත් හම්බ වෙමු. ආයිබෝන්.